සූර්යා එකපාරටම නැති වෙලා ගියොත් අපේ පෘථුවියට මොකද වෙන්නේ? පුදුමම දේ තමයි පළමු විනාඩි 8යි තප්පර 20 යනකම් අපිට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. හැබැයි ඒ විනාඩි 8 ඉවර වුණු ගමන් මුළු පෘථුවියටම සදාකාලික කළු රාත්‍රියක් උදා වෙනවා. හිරුවෙලිය නැති නිසා ඊළඟ තප්පරේ ඉඳන් හඳ පායන එකත් සදාටම නතර වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නතර වන නිසා ලෝකයේ හැම ගස්වැලක්ම ආහාර හැදීම නතර කරනවා. ඒ වගේම සූර්යාගේ ගුරුත්වාකර්ෂණය නැති වෙලා අපි පෘථුවිය කිසිම ඉලක්කයක් නැතුව විශ්වය පුරා පාවෙලා යන්න පටන් ගන්නවා. පළමු සති කිහිපය ඇතුළත පෘථුවියේ උෂ්ණත්වය සෙල්සියස් සංචක 0ටත් වඩා දරුණු ලෙස පහළ බහිනවා. ලෝකයේ තියෙන හැම ගංගාවක් සහ වැවක්ම වේගයෙන් අයිස් කුට්ටි බවට පත් වෙනවා. අවුරුද්දක් යද්දී උෂ්ණත්වය ඍණ 70වත් පසු කරලා මුළු පෘථුවියම අයිස් ලෝකයක් වෙනවා. මුළු සාගරවලම මතුපිට තට්ටුව සම්පූර්ණයෙන්ම මිදිලා සදාකාලිකවම ගොළු වෙද්දී පෘථුවි අභ්‍යන්තර තාපය නිසා සාගර පතුලේ ඉන්න සමහර ජීවීන්ට විතරක් බේරෙන්න පුළුවන් වෙයි. එතකොට මිනිස්සුන්ට බේරෙන්න ඉතුරු වෙන්නේ එකම ක්‍රමයයි. ඒ තමයි පොළව යට හදන රහස් බංකර්. ඉතින් නොමිලේ ලැබෙන හිරුවෙලිය කොච්චර වටිනවාද කියලා දැන් තේරෙනවා නේද? මේ වගේ සුපිරි විද්‍යාත්මක දේවල් හැමදාම දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.